guys ඉතින් ඔයාලට කොහොමද ඉතින් ඔන්න අද අරන් ආයේ මෙච්චර කල් ඔයාලා බලන් ඉඳපු ඔයාලා ආස කරපුම ටියුටෝරියල් එකක් vibration base එක මම දන්නවා මේක දානකම් ගොඩක් අය ආසාවෙන් බලන් ඉඳී ආසාවෙන් ඉල්ලුවා ඉතින් ලස්සන බේස් එකක් ලස්සන සවුන්ඩ් එකක් මොකද්ද vibration base එක කියන්නේ මෙන්න මේක ලස්සන සවුන්ඩ් එකක් ඉතින් අපි බලමු කොහොමද ඕක කරන්නේ කියලා. ඉතින් මම මීට කලින් throat bass එකේ වීඩියෝ එකක් දැම්මා. ඒක බැලුවා නම් ඒක පුරුදු වුණා නම් මේක ටිකක් ලේසි කරන්න. ඒ නැතත් අපි බලමු කරන්නේ කොහොමද කියලා. හරි. මුල්ම ස්ටෙප් එක ඔයගොල්ලෝ මෙන්න මේ සවුන්ඩ් එක කරන්න. ඕක කරන්නේ අර අපි කියන්නේ. ඊට වැඩි චුට්ටක් හයි. ඒ කියන්නේ හයි සවුන්ඩ් එකේ. හරි. දැන් මේ සවුන්ඩ් එක ඔයගොල්ලෝ throat bass එකත් එක්ක කරන්න. throat bass එක throat bass එක පුරුදු වුණ නැත්නම් කලින් වීඩියෝ එක බලන්න පුරුදු වුණ නැතත් මේක කරන්න පුළුවන්. ඒ වුණාට අර වඩා ලේසි throat bass එකත් පුරුදු වුණා නම් කමන්නේ මෙහෙම බලන්න. හරි. දැන් ඔයගොල්ලන්ට throat bass එක පුළුවන්. දැන් ඔයගොල්ලන්ට පොඩි ස්ටෙප් එකේ තියෙන්නේ. ඔයගොල්ලෝ throat bass එක කරන ගමන්ම ඔයගොල්ලෝගේ jaw එක. ඒ කියන්නේ දැන් අපි throat bass එක කරද්දි ඔය ගානෙන් තියෙන්නේ. ඔයගොල්ලෝගේ jaw එක කට ඇතුලෙන් පහත් කරන්න ඕනේ. ඒක කරන්න පුළුවන් ඔයගොල්ලන්ට කරන්න පුළුවන් ඒක පොඩ්ඩක් හිතලා කරන්න කට ඇතුලෙන් ජෝ එක පොඩ්ඩක් පහත් කරන්න ඕනේ. එතකොට මුලින්ම ඊට පස්සේ ඔක throat bass එක ඊට පස්සේ ඉතින් මේක අර අමාරුයි වගේ පෙන්නනට පට්ටම ලේසි සවුන්ඩ් එකක් පුරුදු වෙන්න. ඔයගොල්ලෝ අර මං කිව්ව විදිහට උගුර බැරන්ඩි කරලා සවුන්ඩ් එක ඕක කරන්න අර ජෝ එක පහත් කළා හැම. ඒ කියන්නේ අපේ මේ ජෝ ලයින් එකෙන් පොඩ්ඩක් ඉස්සරහට එනවා වගේ. ඒ කියන්නේ අපි කට ඇතුලේ පොඩි ગેප් එකක් හදා ගන්නවා. ඕකේ සවුන්ඩ් එක තව ක්වොලිටි එක ගන්න පුළුවන්. අපි අර කට ඇතුලේ තව ඉඩ පුරව ගන්නවා නම් එහෙම. ඒ කියන්නේ හුලම් පොම්බල නෙමෙයි කට ඇතුලෙන් ඒක ඉඩ හදා ගන්න ඕනේ එහෙම. එතකොට මෙන්න බලන්න නිකන් කරද්දි එතකොට ඔක අපි තව අර ඇතුලේ කට ඇතුලේ ඉඩ හදන් කරද්දි ඒකනේ හරි ලේසි හරි ලස්සන සවුන්ඩ් එකක්. ඉතින් ආයෙ පාරක් බලා ගන්න මං කිව්ව විදිය අපි ඊට පස්සේ throat bass එකත් එක්ක ඊට පස්සේ සවුන්ඩ් එකයි throat bass එකයි දෙකත් එක්කම ඔයගොල්ලන්ට තියෙන්නේ jaw line එක jaw එක පොඩ්ඩක් පහත් කරලා කට ඇතුලේ ඉඩ හදා ගන්න එක විතරයි. අර එතකොට throat bass එකෙන් පොඩ්ඩක් තව low කරලා උගුර බැරන්ඩි කරලා දැන් throat bass එක නෑ sorry මෙන්න throat bass එක ඕකම ඕක කට වහගෙන කරන්න පුළුවන් සවුන්ඩ් එකක්. ඒ කියන්නේ මේ සවුන්ඩ් එක දානකම තව සවුන්ඩ් කරන්න පුළුවන් කියන එක තමයි කට වහගෙන දාන්න පුළුවන් කියන එකෙන් අදහස් වෙන්නේ. ඕකෙනුත් වේරියේෂන් ගන්න පුළුවන්. ඉතින් අපි ඕකත් එක බීට් එකක් කරොත් ඉතින් පුරුදු වෙන්න මම දන්න ඔයගොල්ලෝ මේක දානකම් බලන් ඉදී. ඉතින් පුරුදු වෙන්න ලස්සන සවුන්ඩ් එකක් ලේසි සවුන්ඩ් එකක් පුරුදු වෙන්න ලේසි. ඉතින් පුරුදු වෙලා බලන්න එකත් එක්ක අර අපි කලින් දාපු ටියුටෝරියල් බලලා ලස්සන බීට් හදාගන්න බලන්න. එහෙනම් ඉතින් මං ගිහින් එන්නම්.